ඔබ අපි කවුරුත් දන්න හඳුනන මේ කාලේ ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජබෙන කලාකාරිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය පසුගියදා අලුත් වැඩ කටයුත්තකට අත ගැහුවා. මම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. මගේ ගමේ අපි අක්කර 10ක නිල් මානෙල් වගා කරනවා. නිල් මානෙල් කියන්නේ බොහොම වටින දෙයක්. අතීතයේ ඊජිප්තු කාලේ සිටම ලස්සන වීමට සහ ආයුර්වේදයේ ලෙඩ දුක්වලට ආතතියට ලිංගික වර්ධනයක් වගේ දේවල් වලට නිල් මානෙල් භාවිත කරලා තියෙනවා. නමුත් අපි වවලා තියෙන්නේ ලංකාවට විශේෂ වුණු නිල් මානෙල් මල නෙවෙයි. ලංකාවේ ජාතික පුෂ්පය වෙන්නේ ලා නිල් පාට මානෙල් මල. මේ ඒ මල නෙවෙයි. ඉතින් මල් පූජා කරනවට අමතරව මම හිතුවා මේන් තව ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. අපි පුරුදු වෙලා ඉන්නේ විදේශීය දේවල් වලටනේ. නමුත් අපිට පුළුවන් දේශීය දේවල් වලින් ප්‍රතිඵල ගන්න. දැන් සාර්ථක ව්‍යාපාරයක් විදිහට මම මේක කරගෙන යනවා. නිල් මානෙල් ටී එකක්, ෆේෂල් සෙට් එකක් වගේම හෙයා ඔයිල් එකක් නිෂ්පාදනයන් තුල අඩංගුයි. මගේ ව්‍යාපාරයේ නම නයෝතා. ඒ වගේම තමයි මම නිරූපණය කරන බොහෝමයක් චරිත ඉක්මනින් ජනප්‍රිය වෙනවා. මේකට රහස විදිහට මට හිතෙන්නේ මම නිර්මාණයන් වල තෝරා බේරා ගැනීම වෙන්න පුළුවන්. ගුණාත්මක භාවය වෙන්නත් පුළුවන්. මේ ඇත්තටම තනි පුද්ගලයෙකුගේ ක්‍රියාදාමයක් නෙමෙයිනේ. නාට්‍යයේ පිටපත් රචකයාගේ සිට තේ පැන් සංග්‍රහ කරන පුද්ගලයා දක්වා නාට්‍යයට රුකුලක් වෙනවා. නාට්‍යයක් සහ චරිතයක් ජනප්‍රිය වෙනවා කියන්නේ කණ්ඩායමේම ජයග්‍රහණයක්. මම මෙගා නාට්‍යවලටම ඉන්නවා කියන්නත් බෑ. මගේ පළවෙනි ටෙලිනාට්‍ය වුණේ මීදුම් අම්මා. එහි මාල්නී ෆොන්සේකා මහත්මියගේ දුව විදිහට තමයි මම රඟපෑවේ. ඒ කොටස් 60ක පමණ නාට්‍යයක්. දැනටත් විකාශය වන පැබ්ලෝ කොටස් 60ක නාට්‍යයක්. රාගනම් මෙගා නාට්‍යයක්. අද ගොඩාක් කියන්නේ මෙගා නාට්‍ය. මෙගා නාට්‍ය හොඳ නෑ කියන්නත් බෑ. රංගපානවා කියන එක ඇත්තටම ලේසි පහසු කර්තව්‍යයක් නම් නෙමෙයි. රංගපෑම මේකයි කියලත් මට කියන්න බෑ. අපි ඉපදෙද්දී යම්කිසි ප්‍රමාණයක් රංගපාන්න හැකියාවක් අපිට ශරීරයෙන් ලැබෙනවා. ඉතිරිය අපි 90%ක්ම වර්ධනය කරගන්න ඕනේ. මම වේදිකාවෙන් තමයි ආවේ. ඒ වගේම මම වසර 4ක් පමණ රංගනය හැදෑරුවා. මම නිතරම අභ්‍යාසවල නිරත වෙනවා. මම හිතන්නේ මගේ රසිකයින්ට ඒ නිසා මාව දැනෙනවා. වේදිකාවට නම් මම ඇත්තටම ගොඩක් ආදරෙයි. වේදිකාව කියන්නේ හරිම සජීවී අත්දැකීමක්. ප්‍රතිචාර වුණත් ලැබෙන්නේ සජීවීව. ඒයින් ලැබෙන්නේ අසීමාන්තික තෘප්තියක්. මම නිතරම අභ්‍යාසවල යෙදෙන තැනක් තමයි වේදිකාව කියලා කියන්නේ. ඒ වගේම කණ්ඩායම් හැඟීම, ලැබෙන සජීවී ප්‍රතිචාර, අභ්‍යාස නිසාම මම හරීම කැමැත්තෙන් වේදිකාවට සම්බන්ධ වෙනවා. නවකයන් සමග රඟපෑමේ අපහසුාවක් මට නම් නෑ. මම කාත් එක්ක වුණත් සුහදශීලීව වැඩ කටයුතු කරන කෙනෙක්. එයාලට නොදන්න දෙයක් මම කියලා දෙනවා. මගෙන් ගන්න දෙයක් තියෙනවා නම් මම එයාලට ගන්න කියනවා. ඒ වගේම හරිම දක්ෂ ළමයි ශේෂ්ත්‍රයට එනවා. ඉස්සර අපිට නම් ශේෂ්ත්‍රයට එන්න තිබුණ පාරවල් හරිම අඩුයි. දැන් සමාජ මාධ්‍ය තියෙනවා. දුෂ්කර පළාත්වල දක්ෂ ලස්සන ළමයින්ට ශේෂ්ත්‍රයට එන්න පුළුවන්. මට නම් මේ ගැන තියෙන්නේ හරිම සතුටක්. මෙන්න මෙහෙම තමයි නයෝමි තක්ෂිලා අපිත් එක්ක කිව්වේ.